මම ආචාර්ය නිශංක බේරත්න. ලංකාවේ කර්ණාටක සංගීත අධ්‍යාපනය ගැන කතා කරන්න මම තීරණය කරේ ගොඩක් කලින්. නමුත් ඒක ගැන එහෙමයි කර්ණාටක සංගීත අධ්‍යාපනය ගැන කතා කරන එක ගොඩක් වෙලාවට නතර කරලා තිබුණා පැවතිච්ච වාතාවරණයත් එක්ක. නමුත් අපි දන්නවා අපි හැමෝම ජීවත් වෙන්නට අපි සදාකාලිකව එන්නේ නැහැ. කවදා හරි මේ ලෝකෙන් යන්න ඕනේ. මමත් ඒ වගේම යන්න ඕනේ. ඒකදා මට කියන්න දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්න දේවල් ටික තියෙන දේවල් ටික කියලා හිත නිදහස් කරගෙන මේ ලෝකෙන් යන්න ඕනේ කියලා. ඒ හින්දාම තමයි මේ විදිහට YouTube අවකාශය තුළ නැත්නම් Facebook අවකාශය තුළ මගේ අදහස් ටික කියලා මට කියන්න ඕන දේවල් ටික කියලා. කර්ණාටක සංගීත අධ්‍යාපනය හෝ ඒවා ලංකාවේ සංගීත අධ්‍යාපනය ගැන මගේ අදහස් ටික ප්‍රකාශ කරන එක ක්‍රියාත්මක කරන්න. මෙහෙම කරන්නට මට හේතු වෙච්ච කාරණා එහෙම නැත්නම් මේකට ආදර්ශයක් වෙච්චි චරිත ගැන පොඩි සඳහනක් කරන්න. ඒක තමයි මම මෙහෙම කිව්වොත් කර්ණාටක සංගීත අධ්‍යාපනය ගැන කතා කරද්ද ඒ අවට ඉන්න මගේ ගුරුවරු ටික අරුන්දති මැඩම්ලා මේ ගොඩක්ම කියන ගුරුවරු ටික හේතුවක් වෙනවා. ඒක ඇත්ත. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ මගේ ගුරුවරු ටික පශ්චාත්ෝපාදී අධ්‍යාපනයේදී මගේ වෝල්ටර් මාර්සිංහ සර් ඇතුළු හැමෝම මම ගරු කරා. ඒ හැමෝම කරු කරන අතරේ YouTube අවකාශය තුළ මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය තුළ මේ අදහස් බෙදා ගැනීමට මම කොහොමද කරන්න ඕනේ මේ වැඩේ කියන එක ගැන මට අයිඩියල් ගුරුවරයෙක් එහෙම නැත්නම් ඒ ගැන පූර්වාදර්ශයක් දුන්නු දෙන්නෙක් විදිහට මම සැලකනවා. ඔබ විවිධක ගරු කරන විවිධක විවේචනය කරන අපේ උපුල්සාන්ත සන්නස්ගල සර් එතුමා මගේ උසස් පෙළ සිංහල ගුරුවරයා ටියුෂන් පන්තිය. ඒ වගේම කලා ලෝකයේ හිටපු අපි හැමෝම ආදරය කරන ජැක්සන් ඇන්තනි මහත්මයා. මේ දෙන්නගේ මුල් කාලේ ඒ දෙන්න YouTube channel එකේ කතා කරපු මුල් වීඩියෝ බලුවම මම හිතුවේ හරි ආකර්ෂණීයයි. ඒ නිසා ඒ දෙන්නගේ ඒ අදහස් ප්‍රකාශ කරපු දේ බැලුවා මම හිතුවා මමත් ඒ වගේ වෙන්නට නෙමෙයි මේ හිතේ තියෙන දේ කියන්නට ඕනේ කියලා. මම උදාහරණයක් පැහැදිලි කරොත් මෙන්න මෙහෙම කියනවා. ජැක්සන් ඇන්තනි මහත්මයාට මම ප්‍රේ කරන්නට හේතුව නළුවෙක් නිර්මාණකාරයෙක් නිර්මාණකරුවෙක් හරි නිර්මාණ වේදීකරයෙක් කියමු කාර්යයක් කියන අදහසට අප කෙරුවා. ඒ නිසා නිර්මාණ වේදී කියලා. ඉතින් කොහොමද මේ නළුවාට අපි කැමති වගේම මේ ඉතිහාසය පිළිබඳව හොයන අපේ ආචාර්ය මහාචාර්යවරු කරගෙන ඒ ඉතිහාස ගවේෂකයෙක් විදිහට කරපු කාර්යභාරයට මම හරි කැමතියි. ඒ නිසා YouTube අවකාශය තුළ මම දැක්කේ තුමාගේ ඉතිහාසය කියවීමයි කර්ණාටක. ඒ නිසා ඒ කාරණා ගැන මම ඊටාම කැමැත්තෙන් බැලුවා. ඊටාම කැමැත්තෙන් කියවනවා. ඊළඟට ජැක්සන් ඇන්තනි සර් වගේම අනිත් පැත්තට අපේ සන්නස්ගල සර් මුලින්ම YouTube channel එක පටන් ගන්නකොට කියන්නට ගත්තේ සර් වයස 60යි. 60 ඉඳලා මේ කියන්න සර් ඇරිස් ඉතින් දේවල් ටික කියලා පින්න මේක ඉවර කරන්න ඕනේ කියලා අදහස. එහෙමද මට පෙරුණු මුල්ම සර්ගේ වීඩියෝ ටික බලන්න. ඒ නිසා ওই කාරණා දෙක මට හොඳට හිතට වැදිච්ච ටිකක්. මම ලංකාවේ සංගීත ඉතිහාසයට වගේ ලංකාවේ ඉතිහාසයට ගොඩක් මම හිතන්නේ බැඳුම් ඒ කියන්නේ හොයන්නට කැමති ඒකන ප්‍රිය කරන කෙනෙක්. අපේ ඕනෑම විෂයක් ඉතිහාසත් එක්ක බද්ධ වෙලා තියෙනවා. ඒ ඉතිහාසයට මම ප්‍රිය කරනවා. ඒ නිසා ලංකාවේ ඉතිහාසය හොයපු ජැක්සන් ඇන්තනිට මම කරු කරනවා. ඒ වගේම හිතේ ඇරියස් තියාගන්නේ නැතුව කොහොකකම් නැතුව හිතේ තියෙන දේ බය නැතුව කියන මගේ ගුරුවරයෙක් විදියට මම පාසල් කාලේ ඉගෙන ගත්ත ගුරුවරයෙක් විදියට මම
සනස්ලසට ගරු කර. දෙදෙනගේම අපිට හොඳ නරක තියෙනට පුළුව එක වෙනම කාරවා අපි කවුරුත් මේ ලෝක හොඳ මිනිසුත් නෑ නරක මිනිසුත් නෑ සුදුත් නෑ කළුත් නෑ සුදු කොළු මිශ්‍ර වෙලා ප්‍රතිශත විදිහට අඩු වැඩිකම් වශයෙන් එක වෙන්න පුළුවන් මමත් එහෙමයි ඔබත් එහෙමයි කිසිම කෙනෙක් මේ ලෝකේ සුදු මිනිසු නැහැ කළු මිනිසුත් නැහැ ඒ නිසා සෙල දෙන්නගෙන් එන්නගේ තුමන්ලා දෙදෙනගෙන් මට ගන්න පුළුවන් දේ මම ගත්තා ඒකයි මූලික කාරණා දෙකක් කිව්වා ඒ නිසා කර්ණාටක සංගීතය කරපු මිනිහෙක් විදියට එමත් නැත්නම් ලංකාවේ ඉතිහාසය පිළිබඳව හොයන කෙනෙක් විදියට ලංකාවේ සංස්කෘතිය පිළිබඳව හොයන කෙනෙක් විදියට විවිධ සංස්කෘතීන් වලට ගරු කරන මිනිහෙක් විදියට මමත් හිතුවා මගේ අදහස් ටික ලංකාවේ ඉන්න ඔබත් එක්ක බෙදා ගන්න. ඉදිරියට මම බලාපොරොත්තු වෙනවා ලංකාවේ සංස්කෘතිය කලාව ඉතිහාසය පිළිබඳව ඔබත් එක්ක අදහස් බෙදා හදා ගන්නට මගේ සොයා ගැනීම ගැන කතා කරලා අපි ඉතිරි වීඩියෝ වලින් මේ ගැන කතා කරමු.